මම දිලානි චන්දිමා පොල්ගහවෙල පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්නේ. හරි. ඉතින් ගෙදර පොඩි බිස්නස් එකක් හදාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට මැෂින් එක මදි නිසා තමයි අලුත් එකක් ගන්නයි ආවේ. හරි. දැනට ඩිහයිඩ්‍රේට් කරන වැඩ මිස් කරා යනවා. කරන්නේ. හරි. හස්බන්ඩ් තමයි ගොඩක් කරන්නේ. හරි. මේ දුවයි පුතයි තුන්දෙනා ඔය කට්ටිය ළඟට එන්න. අපි කියමු දැනට කොහොමද අලෙවි කිරීම කටයුතු එහෙම කරගන්න බුදුමාලා? අවල කිරීම දැනට අපි මේ සුපර් මාකට් එකකට දානවා අලව්. මට පොඩි බාධා කිරීමක් කරන්න. මට අද ආපු දුරකථන ඇමතුම් වල තිබුණ එකක් තමයි මහත්තයා අපි ওই මැෂින් එකක් අරගෙන වැඩ පටන් ගත්තොත් අපි මොකද්ද කරන්නේ? අපි කොහෙටද විකුණන්නේ කියලා. මම කිව්වා සෑහෙන ලොකු ඉල්ලුමක් සහ සැපයන්න බැරි තත්ත්වයේ ඉල්ලුමක් තියෙනවා. ඔබතුමා මේ ගැන කිව්වොත් හරි. මොකද ඔබතුමා දැනටත් ඒ සම්බන්ධව මේ ශාස්ත්‍රයේම ඉන්න නිසා. ඔව් අපි ගාව දැනට අර පොඩි මැෂින් එකක් තියෙනවා. ඒකෙන් මදි අපිට කරගන්න තියෙන ප්‍රමාණය. ඒ හින්දා තමයි අපි මේ මැෂින් එකක් තෝරාගත්තේ. මේකෙන් අපිට එතකොට ලොකු සැපයුමක් දෙන්න පුළුවන් කස්ටමර්ට ඉල්ලන කස්ටමර්ට සරලන විදියට. මට මෙහෙම කියන්නකෝ දැන් අපේ කට්ටිය දන්නේ නැහැ කාටද විකුණන්නේ කියලා. තව සමහර අයට අවශ්‍යතාවය තියෙන අයට ගන්න විදියක් නැහැ. ඔබතුමා සම්බන්ධ කරගන්න හැටිත් අපිට චුට්ටක් කියන්න මේ වගේ මොන හරි දේවල් ඕන නම් ඔබතුමාට කිව්වොත් ඇනෝමක් දුන්නොත් ඒක කරලා දෙන්න පුළුවන්ද? ඔව්. දෙන්න පුළුවන්. අප සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක දෙකක් තියෙනවා. හරි කියන්න. 071 880යි 977 880යි 977. හරි. තියෙනවා 071 880යි 978. හරි. ඔන්න දුරකථන ඇමතුම් දෙකෙන් ඔබට නිෂ්පාදන අවශ්‍ය නම් මේ මහත්තයාගේ සම්බන්ධ කරන්න. ඔව් අපි නිෂ්පාදනය කරනවා දැන්ට දේශීය සහල් යොදා ගන්න දේශීය ධාන්‍ය වර්ග දාන හොඳ කැඳ වර්ග. ඒ කියන්නේ යකිනාරම් කැඳ, කුරක්කන් කැඳ, හීම්බෝ විටියා කැඳ ඊළඟට තව අපි දානවා පෝෂණීය කැඳක්. ඒක ඕනම එක්කෙනෙකුට හොඳයි. කොහිල කැඳ. ඒ වගේ දේවල් දානවා. තව අපි දානවා සුප් වර්ග. කියන්නේ ගොඩක් මෙන්නේ සුප් වර්ග. ඒ කියන්නේ සුප් කැටයක් විදිහට හදනවද? නැහැ. ඩිහයිඩ්‍රේට් කරපු සුප් එකක්. හරි හරි. ඒ කියන්නේ අපි පැකට් වෙලා දිනවා අපිට තියෙන්නේ දාලා උණු වතුර පොඩ්ඩක් දාලා විනාඩි 3ක් විතර තියලා ගන්නයි තියෙන්නේ. හදලා ඔක්කොම කරලා ඩිහයිඩ්‍රේට් කරලා තියෙන්නේ. අපිට දැනට දාන්න තියෙන ප්‍රමාණය මදි. අපිට තියෙන මැෂින් එකේ පොඩි ප්‍රොඩක්ට් එකක් තමයි දෙන්න පුළුවන්. කුරක්කන් සුප් එකක්, චිකන් සුප් එකක්, එළවලු සුප් එකක්. දැන් බේබි සුප් එකක් හදන්න හිතාගෙන ඉන්නවා පොඩි බබාලාට. ඉතින් ඒ නිසා තමයි මේ අලුත් මැෂින් එකකට යන්න හැදුවේ. මොකද අපිට අලුතෙන් තැන් වලට දාලා සප්ලයි එක දෙන්න ඕනේනේ. ඒ නිසා මේ ටිකක් බැලුව අලුත් මැෂින් එක. එතකොට අපිට කියන්නකෝ දැන් HTV අපි දඹුල්ලේදී කොහොමද අපි හොයාගත්තේ කියලා? හොයාගත්තේ Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් දැක්කා. ඊට පස්සේ පොතු හැරි ඉන්නවා අපේ යාළුවේ. ඊට අපි ඒගොල්ලන් ගෙදර ගිහිල්ලා බැලුවා මැෂින් එක. මෙහින් මැෂින් එක ගිහින් තියෙනවා. ගෙනින් තියෙනවා. එයා මොකද කිව්වේ? එයා කිව්වා මේ කිසි වරදක් නැහැ මෙතෙන්ට යන්න කිව්වා. එයාලත් කියනවා විශ්වාසවන්තයි. ඔව්. මැෂින් එක හොඳයි කියලා. හරි. අපිටත් ඇත්තටම ආඩම්බරයි ඒ වගේ වචනයක්. ආ කියන්නේ අපෙන් ගත්ත පාරිභෝගිකයේ කවදාවත් හොඳ නැහැ කිව්වනම් ඇත්තට ඔබතුමාලා මෙතෙන්ට එන්නේ නැහැ. ඒ කියන්නේ එතුමාට මේ මැෂින් එකේ වැඩ කරගන්න බැරුව හරි එතුමා හොඳ නැහැ කිව්වනම් ඔබතුමාලා මෙහෙට එන්නේ නැහැ. ඔබතුමාලා හොයලා නමුත් ඒ වචනෙටත් ස්තුතියි කවුද දන්නේ නැහැ කියපු කෙනා මේ කිව්වට නම දන්නෙත් නැහැ. හරි. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ කාරණයක් අපි HTV අපි විදිහට ස්වයං රැකියාව විදිහට අතහිත දෙන ආයතනයක් විදිහට අපිටත් ආඩම්බරයක් ඒ වගේ වචනයක් ඇහිමත් මේ අපි නිකම් මැෂින් එකක් නෙවෙයි මේක තාක්ෂණයත් අපි සෑහෙන අවබෝධ කරගෙන තමයි යන්ත්‍රය අපි අලෙවි කිරීම කරන්නේ. ඒකයි අපිට දෙන සාර්ථකත්වය. ඉතින් තව මොන හරි දෙයක් අපේ යන්ත්‍ර ගන්න ඉන්න අයට මොන හරි කියන්න තියෙනවද ඔබතුමාට යන්ත්‍රය ගත්ත කෙනෙක් විදියට? යන්ත්‍රය ගත්ත කෙනෙක් විදියට මොකද මමත් තව ගත්ත කෙනෙක්ගෙම අහගත්තා. එයාගේ විශ්වාසවන්තකමට තමයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් මම කියන්නේ අලුතෙන් දෙයක් ගන්නව නම් HDB ආයතනයට ඇවිල්ලා තමන්ට අවශ්‍ය පරිදි තෝරා ගන්න තියෙන්නේ කියේ. හරි. බොහොමත්ම ස්තුතියි. බොහොම සුබ පතනවා.